නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි. අද අපි ඉගෙන ගන්න යන්නේ මෝහ මූලසිත පිළිබඳව. මෝහ මූලසිත දෙකක් තියෙනවා. ඒ සිත් දෙකම උපේක්ඛා සහගතයි. පළවෙනි සිත උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. දෙවැනි සිත තමයි උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. එතකොට මෝහය කියන්නේ මොකද්ද? අපි යමක් හිතනකොට ඒ කාරණාව හරියට වටහා ගන්න බැරි කම. හිතේ අඳුරක් පවතිනවා වගේ ස්වභාවයක් තමයි මෝහය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් හැම අකුසල සිතකම පවතින චෛතසික ධර්මයක්. හැබැයි මෙහිම වෙනම මෝහ මූල සිත් දෙකක් විදියට නම් කරන්න හේතුව තමයි ඒ සිත් දෙකේ මෝහය අනිත් සිත්වලට සාපේක්ෂව ගොඩාක් බලවත්ව තියෙන නිසා. එතකොට අපි ලෝභ සිත් ගත්තොත් ඒ ලෝභ සිත්වල ලෝභ චෛතසික තමයි අනිත් චෛතසික ධර්මය එක්ක බලද්දී බලවත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවට ලෝභ සිත් කියලා කියනවා. අපි දෝෂ සිත් ගත්තම අනිත් මූලයන්, ඒ කියන්නේ දැන් අකුසල මූලයන් තුනක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ. ඒ මූලයන් තුන අතරින් දෝෂ සිත්වල බලවත් වෙලා තියෙන්නේ දෝෂ කියන මූලය. ඒ නිසා ඒ සිත් දෙකට දෝෂ මූල සිත් කියලා කියනවා. එතකොට මෝහ මූල සිත් දෙකේ තියෙන්නේ එක මූලයයි. ඒ තමයි මෝහය. ඒකෙත් මෝහය ගොඩක් බලවත්ව තියෙන නිසා ඒවට මෝහ මූල සිත් කියලා හඳුන්වනවා. මෝහ මූල සිත් දෙක නැවතත් බෙදෙනවා විචිකිච්ඡා සහගත සහ උද්ධච්ච සම්පයුක්ත කියලා. ඒවයි පවතින චෛතසික දෙක නිසා. උද්ධච්ච කියන චෛතසික ගත්තමත් උද්ධච්චය හැම අකුසල සිතකම පවතින චෛතසික ධර්මයක්. හැබැයි මෝහ මූල උද්ධච්ච සම්පයුක්ත සිත ගත්තම ඒකේ බලවත් ලෙස උද්ධච්චය පවතින නිසා ඒකට විශේෂයෙන්ම උද්ධච්ච කියලා නම් කරලා තියෙනවා. එතකොට මොකද්ද මේ විචිකිච්ඡාව කියන්නේ? විචිකිච්ඡාව කියන්නේ සැකය. එතකොට මේ සැකය මොකක් පිළිබඳ සැකයක්ද? බුද්ධ ධම්ම සංඝ පිළිබඳ ඇති සැකය. පින්පව් වල විපාක නැහැ. නැත්තම් පින්පව් වල විපාක තියෙනවද? ඒ ආදි වශයෙන් සැක මතු කරන්න පුළුවන්. මරණයෙන් මතු නැවත ඉපදීමක් තියෙනවද? පරලෝකයක් තියෙනවද? ආදි වශයෙන් තියෙන අටතැන් පිළිබඳ සැකය තමයි විචිකිච්ඡාව කියලා හඳුන්වන්නේ. එහෙනම් උද්ධච්ච කියන්නේ මොකක්ද? අපි යමක් ගැන හිතනකොට හිතේ තියෙන කලබලකාරී ගතිය, එහෙම නැත්නම් නොසන්සුන් ගතිය තමයි උද්ධච්චය කියලා හඳුන්වන්නේ. එතකොට මෝහ මූල සිත් සමහර අවස්ථාවක විචිකිච්ඡාව, ඒ කියන්නේ සැකයෙන් යුක්තව උපදින්න පුළුවන්. සමහර අවස්ථාවක බලවත් විසිරුණු බවක් නැත්නම් උද්ධච්චයකින් යුක්තව ඉපදෙන්න පුළුවන්. අරමුණේ හැටි වහන ස්වභාවය තමයි මෝහය කියන්නේ. එතකොට දැන් මෝහ මූල සිත් දෙකම අපි කිව්වා උපේක්ෂා සහගතයි කියලා. හැබැයි අපි ලෝභ මූල සිත් ගත්තම ඒවයි විවිධත්වයක් තිබුණා. ලෝභ මූල සිත් 8න් 4ක් සෝමනස්ස සහගතයි, 4ක් උපේක්ඛා සහගතයි. දෝෂ මූල සිත් දෙකම දෝමනස්ස සහගතයි. හැබැයි මෝහ මූල සිත් ගත්තම එහෙම ભેදයක් නැහැ. වේදනා ભેදයක් නැහැ. සෑම විටම උපේක්ෂා සහගතයි. ඒකට හේතුව තමයි හේතු කීපයක් තියෙනවා. එකක් දැන් මෝහ මූල සිත මෝහය බලවත්ව තියෙනවා. ඒ නිසා අරමුණේ ස්වභාවය වසන ගතියක් තියෙනවා.
ඒ වගේම අරමුණ හරි විදියකට නිශ්චය කරගන්න බැරි නිසා. උද්දච්ච වශයෙන් නිතරම සැලෙන ගතියක්, කලබලකාරී ගතියක් තියෙන නිසා. මේ කාරණා නිසා අරමුණේ රසය හොඳින් දැන ගැනීමට සමත් වෙන්නේ නැහැ මේ මෝහ මූල සිත. එතකොට අරමුණේ රසය හොඳින් විඳ ගන්න බැරි නම් ඒක උපේක්ඛා සහගත වෙන්න ඕනේ. ඊළඟට දැන් අපි කිව්වා විචිකිච්ඡාව එහෙනම් සැකය, නොසන්සුන්කම, උද්දච්චය. මේ කියන කාරණා දෙක, මේ කියන චෛතසික දෙක සාමාන්‍යයෙන් සත්වයන් තුල අමුතුවෙන් උත්සාහවත් කිරීමක් කරන්න ඕනේ නැහැ. ඒක ඉබේ පහළ වෙන කාරණා දෙකක්. ඒ නිසා කිසිම කෙනෙකුගේ මෙහෙයවීමක් නිසා ඇතිවන ධර්මතාවයක් නෙවෙයි. ඒක ඉබේ ඇතිවන ධර්මතාවයක්. ඒ නිසා තමයි මෝහ මූලසිත ගැන අපි කතා කරනකොට අපි සංඛාර ભેදයක් ගැන කියන්නේ නැහැ. හැම මෝහ මූලසිතක්ම අසංඛාරික වෙන නිසා. ඊළඟට අපි ගත්තොත් දැන් අපි දන්නවා අකුසල සිත් වලින් විපාකගෙන දෙනවා කියලා. දැන් ලෝභ මූලසිත, දෝෂ මූලසිත වලින් කරන කර්ම තුලින් බොහොම බරපතල විපාක ගෙන ඒමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ මෝහ මූලසිත එහෙම නෙවෙයි. ඒවා අර ලෝභ මූල සහ දෝෂ මූලසිත වලට සාපේක්ෂව ගත්තම දුබලයි. ඒ නිසා ඒවයින් ලැබෙන විපාක අර තරම් බරපතල වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයකට තියෙන විචිකිච්ඡා සහගත සිත තමයි ටිකක් භයානක ගතියක් තියෙන්නේ. මොකද විචිකිච්ඡා සහගත සිතක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ කෙනාගේ හිත හැමතිස්සෙම බර වෙන්නේ පස්කම් සැපයට. එහෙමත් නැත්නම් කුසල් කිරීමට තියෙන නැඹුරුව ගොඩක් අඩු වෙනවා. මොකද අර බුද්ධ ආදී රත්නත්‍රය පිළිබඳ සැක තියෙනවා. පින් පව් වල විපාක නැහැ ආදී සැක තියෙන කෙනෙක් නම් කුසලයට බර වෙන ගතිය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා පස්කම් සැපයට බර වීම ගොඩක් වැඩි විචිකිච්ඡාව බහුල පුද්ගලයෙක්. ඒ වගේම සැකයෙන් විචිකිච්ඡාව ඇතිව යම් කිසි කුසලයක් කරොත් ඒ කෙනා ඒක ඊතරම් බලවත් කුසලයක් වෙන්නේ නැහැ. මොකද විචිකිච්ඡාව කියන්නේ අකුසල සිතක්. අකුසල මිශ්‍රිත අදහස් ඇතිව යම් කිසි කුසලයක් කරනකොට ඒකේ බලවත්භාවය අඩු වෙන නිසා. එතකොට අපි කොහොමද මේ දැන් විචිකිච්ඡාව කියන කාරණාව අඩු කරගන්නේ? මොකද දැන් විචිකිච්ඡාව බහුල වෙනකොට අපි වැඩිපුර අකුසල් කරන්න තමයි නැඹුරු වෙන්නේ. කුසලයක් කරත් ඒක එච්චර බලවත් වෙන්නේ නැහැ. එතකොට අපි හිතන්න ඕනේ කොහොමද? සාමාන්‍ය මිනිස්යාගේ ඥානය ඉක්ම වෙච්ච උසස් ඥාන නුවණ තියෙන බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේලා ඒ උත්තමයන්ට මිසක් අනෙත් අයට අවිෂය වූ කරුණු තියෙනවා. එතකොට අපි ඒව විවේචනය කරන්න යෑම අනුවන ක්‍රියාවක් වෙනවා. එතකොට දැන් පරලොව වෙනත් ලෝක මරණයෙන් මතු නැවත ඉපදීමක් තියෙනවද? ඒ වගේ වෙන අපිට විෂය නැති කාරණා පිළිබඳව විවාදයට නොයා ඉන්න එක තමයි වඩා හොඳ. ඒව විවේචනය කරන්න ඕනේ. කවුරු හරි ඒව ගැන කියනවා නම් ඒ ගැන විවේචනය කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒව ගැන නිතර විවේචනය කරලා ඒව කියවලා ඒ වගේ කාරණා නිසා අපිට වෙන්නේ මොකද? විචිකිච්ඡාව වැඩි වෙන එක විතරයි. ඉතින් ඒක දුරු කරගන්න පහසුම ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් ධර්ම රත්නය, සංඝ රත්නය ආදී ඒ ත්‍රිවිධ රත්නය පිළිබඳ තියෙන ඒ වෙනස අපි අතරෙත් ඒ ත්‍රිවිධ රත්නය අතරේ තියෙන වෙනස තේරුම් අරගෙන ශ්‍රද්ධාව දියුණු කරගැනීමෙන් තමයි. උද්දච්ච සහගත සිත කියන්නේ
හදිස්සියෙන් පැමිණෙන කාරණාවල එක විට බොහෝ වැඩ කරනකොට ආදී වශයෙන් අපි ඉක්මනින් වැඩ කරන්න යනකොට සමහර විට ඇතිවන සිතක් ඔය කලබලකාරී ගතිය. හැබැයි උද්දච්ච සිත එච්චර ප්‍රබල සිතක් නෙවෙයි. ඒ නිසා උද්දච්ච සිත මරණින් මතු සත්වයා අපායට පැමිණීමේ ශක්තියක් ඒ හිතට නැහැ. හැබැයි ඉතිරි අකුසල් සිත් 11ටම සත්වයක් අපායට පමුණුවන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි විපාක දීමට තරම් බලවත් සිතක් නෙවෙයි මේ උද්දච්ච සහගත සිත. හැබැයි ඉතිරි අකුසල් සිත් 11ෙම පුළුවන් සත්වයක්ව අපායට පමුණවන්න. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් ලබා දෙන්න පුළුවන්. එතකොට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා ලෝභ මූල සිත් 8ක්, දෝෂ මූල සිත් 2ක් සහ මූල සිත් 2ක්. සියල්ලම අකුසල් සිත් 12ක්. ඒ 12ෙනුත් සෝමනස්ස සහගත සිත් 4ක් තිබුණා. ඒ තමයි ලෝභ මූල සෝමනස්ස සහගත සිත් 4. උපේක්ඛා සහගත සිත් 6ක් තියෙනවා. ඒ කොහොමද? ලෝභ මූල සිත් වශයෙන් 4කුත්, මෝහ මූල සිත් වශයෙන් 2කුත්. දෝමනස්ස සහගත සිත් 2ක්. ඊළඟට සංඛාර ભેදය ගත්තම අපිට අසංඛාරික සිත් 7ක් ලැබුණා. ඒ තමයි ලෝභ මූල සිත් ගත්තම අසංඛාරික සිත් 4ක් තිබුණා. දෝෂ මූල සිත් වල එක සිතක් තිබුණා. මෝහ මූල සිත් දෙකම අසංඛාරිකයි. සියල්ලම සිත් 7යි. සසංඛාරික සිත් 5ක් තියෙනවා. ඒ තමයි ලෝභ මූල වශයෙන් 4කුත්, දෝෂ මූල සිත් වල එක් සිතකුත්, සියල්ලම සිත් 5යි. අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගමු අහේතුක සිත් 18 පිළිබඳව. සියලු දෙනාටම තෙරුවන් සරණයි.